හරි. අපි කරන්නේ ආලෝකයේ පළවෙනි ප්‍රැක්ටිකල් එක. හරි පොඩි ප්‍රැක්ටිකල් එකක් මේක. පරීක්ෂණාංක 16. චලන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය සෙවීම. හරි. අපි හොයන්න යන්නේ වීදුරු වල වර්තනාංකය. අපි හොයන්න යන්නේ වීදුරු වල වර්තනාංකය. ඒ කියන්නේ වීදුරු වල වර්තනාංකය කියන්නේ වාතයට සාපේක්ෂ වීදුරු වල වර්තනාංකය නැත්නම් රික්තකයට සාපේක්ෂ නැත්නම් වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය. හරිද? අපි ඒක හොයන්න භාවිතා කරන වීදුරු කුට්ටියක් කොහොමත් ඕනේනේ. අපි ඒක හොයන්නේ වීදුරු කුට්ටියකයි ඒ සඳහා චලනීක්ෂයකුයි භාවිතා කරනවා. හරිද? බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි සරල ප්‍රැක්ටිකල් එකක්. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය හොයන්න යන්නේ චලනීක්ෂයක් හා වීදුරු කුට්ටියක් භාවිතයෙන්. හරිද? කරන්න තියෙන මෙහෙම දෙයක්. හරි. අපි මේකට භාවිතා කරන ඕගොල්ලෝ දන්න සාමාන්‍ය සිද්ධාන්තය වල සමීකරණය. හරි. ඒ තමයි අපි දන්නවා වීදුරු වල නිරපේක්ෂ වර්ධනාංකය සමානයි කාටද? සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. හරි. සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. ඔය කියන සරල සිද්ධාන්තය භාවිතා කරලා තමයි වීදුරු වල නිරපේක්ෂ වර්ධනාංකය හොයන්න යන්නේ. හරිද? හරි. එතකොට මුලින් බලමු මේකට අවශ්‍ය උපකරණ මොනවද කියලා. ලියන්න මාතෘ මේ ඔකේ යටතේ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. ඊළඟ චලන්වීක්ෂයක් ඊළඟට ඍජුකෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියක් ඊළඟට සුදු කඩදාසියක් මොකටද කියලා කියන්නම්. සුදු කඩදාසියක් ඕනේ. ඊළඟට ලයිකෝපෝඩියම් කුඩු. මම ලියන්නම්. ලයිකෝපෝඩියම් කුඩු. මෙඩියම් ලයිකෝපෝඩියම් කුඩු. හෝ වෙනත් සුදු කුඩු වර්ගයක්. ලයිකෝපෝඩියම් කුඩු හෝ වෙනත් සුදු කුඩු වර්ගයක්. වෙනත් සුදුසු කුඩු වර්ගයක්. හරි. සුදු නෙමෙයි සුදුසු. වෙනත් සුදුසු කුඩු වර්ගයක්. හරි. මේ කරන්නේ කොහොමද කියලා බලමු. ඔයාලට කරන්න තියෙන මෙහෙම. ලියනකො සිද්ධාන්තය කියලා. දාන්න සිද්ධාන්තය. හරි. චලන්වීක්ෂ මේසය තියෙනවනේ. මෙතන චලන්වීක්ෂ මේසය. හරිද? ඔය තියෙන චලන්වීක්ෂ මේසය. ඔය චලන්වීක්ෂ මේසය මත හරි. ඔයා තියාගන්න සුදු කඩදාසිය. චලන්වීක්ෂ මේසය මත තියාගන්න සුදු කඩදාසිය. හරි. ඊළඟට ඒ සුදු කඩදාසිය මත කතිර සලකුණක් යොදන්න. හරි. ඒ කියනවා මෙහෙම කඩදාසිය අරගෙන මේ කඩදාසිය මත මෙහෙම කතිර සලකුණක් යොදලා ඒක ගිහින් තියන්න චලන්වීක්ෂ මේසයේ උඩින්. හරිද? අපි දන්නවනේ චලන්වීක්ෂ මේසයේ මෙහෙම තියනවනේ. චලන්වීක්ෂය තියෙද්දී චලන්වීක්ෂ මේසයක් තියෙනවනේ. අර තිරස්වර්ණීය පරිමාණාන්තරගත වෙන්නේ. අන්නේ චලන්වීක්ෂ මේසය මත සුදු කඩදාසියක් තියලා ඒකට කතිර සලකුණක් යොදන්න. හරි. එතකොට ඊළඟට මේ තියෙන කතිර සලකුණ කියලා අපි ගමු. සුදු කඩදාසියක් තියලා කතිර සලකුණක් යොදන්න. මෙතන මේ කතිර සලකුණ. හරි. මෙතන කතිර සලකුණ. ඊට පස්සේ ඔයා චලන්වීක්ෂය මේසේ මට්ටම් කරගෙන ඒවට කොහොමද කරගන්න ඕන? අපි දන්නවා චලන්වීක්ෂයක් භාවිතයේදී චලන්වීක්ෂය භාවිතා කරන්න පෙර චලන්වීක්ෂ මේසේ මට්ටම් කරගන්න ඕන. නැත්නම් තිරස්ස සන්තුලනය කරගන්න ඕන. හරිද? ඊට පස්සේ
ඒ චලන්නීක්ෂය භාවිතා කරලා අන්වීක්ෂය ඔයා මෙයාට නාභිගත කරන්න. හරි. අන්වීක්ෂය මෙයාට නාභිගත කරන්න. ඒ නාභිගත කරාම සිරස් පරිමාණයෙන් ලැබෙන පාඨාංකය සිරස් පරිමාණයෙන් ලැබෙන පාඨාංකයක් තියෙනවා. ඒක සටහන් කරගන්න. හරි. ඔකට නාභිගත කරලා මේ වෙලාවේ ලැබෙන පාඨාංකය අපි x කියලා ගමු. හරි. මේ වෙලාවේ ලැබෙන පාඨාංකය අපි x කියලා ගමු. ඔය වෙලාවේ ලැබෙන පාඨාංකය x. හරි. මේ වෙලාවේ ලැබෙන පාඨාංකය x. හරි. ඊළඟට හරි. ඔය වෙලාවේ ලැබෙන පාඨාංකය x. ඊළඟට ඔයා මේ මේසෙ උඩින් තියාගන්න වීදුරු කුට්ටිය. හරි. ඔය චලන්නීක්ෂ මේසෙ උඩින් තියාගන්න වීදුරු කුට්ටිය. හරි. මේ චලන්නීක්ෂ මේසය ඒ උඩින් තියාගන්න වීදුරු කුට්ටිය. හරි. ඔක උඩින් තියාගන්න වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටියක් මේ විදිහට තියාගෙන අපි දැන් වීදුරු කුට්ටිය උඩින් කතිර සලකුණ දිහා බැලුවොත් වීදුරු කුට්ටිය උඩින් කතිර සලකුණ දිහා බැලුවොත් හරි අපිට වෙන්නේ එතකොට මෙයාගේ දෘශ්‍ය ගැඹුරක් නෙමෙයි අපිට වෙන්නේ එතකොට මෙයාගේ දෘශ්‍ය ගැඹුරක් හරි ඒතර මෙයා යම් ප්‍රමාණයක් අපි උඩට උස්සන්න ඕනේ මේ පාඨාංකය ගන්න මොකද ඊට වඩා ටිකක් උඩින් තමයි දෘශ්‍ය ගැඹුර පේන්නේ අපිට මේ වෙලාවේ පාඨාංගයේ සිරස් පරිමාණයෙන් කියවමු අපි ඒක y කියලා ගමු. හරි. හරි. ඒ වෙලාවේ පාඨාංගයේ y. හරි. ඊළඟට දැන් මේ මොකද්ද කරේ මුලින්ම චලන්නීක්ෂ මේසය මත සුදු කඩදාසියක කතිර ලකුණක් යොදලා ඒකේ පාඨාංගය කියවුවා. හරි. ඒ සත්‍ය වස්තුව දකින්නේ ඊළඟට ඒගොල්ලෝ වීදුරු කුට්ටියක් තියනවා දැන් මේක බලනවා දැන් මෙලා පාඨාංගය කියදීලා ඒ වෙලාව බලන්න දෘශ්‍ය ප්‍රතිබිම්බය දිහා. දැන් ඔයාලට ඕනේ වීදුරු කුට්ටියේ මතු පිට උසර කොච්චරද කියලා. ඔයා දාගන්න මේක උඩට ලයිකෝපෝඩියම් කුඩු ස්වල්පය. හරි. හේතුව තමයි අපිට වීදුරු පෘෂ්ඨය මත නැත්නම් වීදුරු පෘෂ්ඨයේ මතු පිට නාභිගත කරන්න බෑනේ. වීදුරු පෘෂ්ඨය මත නාභිගත කරන්න බෑනේ අපිට. පේන්නේ නැහැනේ අපිට කිසිම දෙයක් නාභිගත කරන්න තැනක් නැහැනේ. අන්නේ නාභිගත කරගන්න තමයි ලයිකෝපෝඩියම් කුඩු පාවිච්චි කරන්නේ. පැහැදිලිද? හරි. වාටේ ප්‍රතිබිම්බය කියන්නේ වීදුරු පෘෂ්ඨයේ මත අදාළ උස හොයාගන්න නැත්නම් ඒ පිළිතුම හොයාගන්න තමයි මේ ලයිකෝපෝඩියම් කුඩු පාවිච්චි කරන්නේ. හරි. ඒ නිසා තමයි ඔක මේකට වෙනත් සුදුසු ඕනම කුඩු වර්ගයක් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඒක තමයි උස වැඩිම පාඨාංකය. හරි. ඒ පාඨාංකය අපි Z කියලා ගමු. හරි. හරි. මේ දෙන ලයිකෝපෝඩියම් කුඩු.
හරි මේ කතර සලකුණු. හරි මේ බලන්න මේකේ පාඨාංක 3යි ගන්න තියෙන. මේ පාඨාංක 3 තමයි මම මේ දැක්කුවේ මෙච්චරයි. හරිද? අපි සමීකරණයට ආදේශ කරන ගමන් බලමු. අපි දන්නවා වේදුරු වල නිරපේක්ෂ වර්ධනාංකය සමානයි කාටද? සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරනේ. ඒ කියන්නේ මේකේ වාතයේ දැන් මේකෙදි ගන්න වෙන්නේ වාතයට සාපේක්ෂවනේ. සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු. හරි. මට කියන්නේ මේකේ සත්‍ය ගැඹුරු කොච්චරද? මේකේ සත්‍ය ගැඹුරු කොච්චරද? ඔන්න බලන්න අපි මේක ගත්ත පාඨාංග ටික ආයෙ පැහැදිලි කරලා යනවා. හරි. පළවෙනි අවස්ථාවේදී ගත්තේ මට්ටම් කරපු විශ්ව මේසයක් මත සුදු කඩදාසියක් තියෙනවා කතර සලකුණක් යොදපු. ඒක නාභිගත කරනවා ඒ වෙලාවේ පාඨාංකය x කියලා ගන්නවා. ඊට පස්සේ මේ කතර සලකුණේ ප්‍රතිබිම්බය වීදුරු කුට්ටිය තුලින් දකිනවා. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රතිබිම්බයක් දකින්න. ඒ වෙලාවේ පාඨාංකය y කියලා ගන්නවා. වීදුරු කුට්ටිය මත ලයිකෝපෝඩියම් කුඩු දාලා ඒ කියන්නේ වීදුරු කුට්ටිය උඩ මිනුම හොයාගන්න අපි හොයාගන්නවා ලයිකෝපෝඩියම් කුඩු දාලා ඒ පාඨාංකය z කියලා. ඉතින් මට කියන්නේ මෙයා සත්‍ය ගැඹුරු කවුද? ඉතින් මේ තියෙන්නේ මතු පිට පාඨාංකය z. මේ තියෙන්නේ පහළම පාඨාංකය. ඒ කියන්නේ මෙතන පාඨාංකය. එහෙනම් මේ උස කීයද? මේ උස කීයද? මේ උස කීයද? ඔය පාඨාංක දෙකෙන් කියේ මේ උස කීයද? z ඍණ x නේද? මේ උස කීයද? සත්‍ය ගැඹුරු z ඍණ x. පැහැදිලි ඉන්නේ? z ඍණ x. හරි z ඍණ x. පැහැදිලිද? හරි. මේ උස වෙන්නේ z ඍණ x. අයි මෙතන පාඨාංකය z මෙතන පාඨාංකය x. එහෙනම් z ඍණ x. ඔක තමයි සත්‍ය ගැඹුර. හරි. මොන සත්‍ය ගැඹුර? z ඍණ x. කවුද දෘශ්‍ය ගැඹුර? දැන් මෙතන මතු පිට පාඨාංකය අපි දන්නවනේ. කො ප්‍රතිබිම්බය? අපි හිතමු ප්‍රතිබිම්බය මෙතන ඇති උනේ කියලා. මෙයා බලද්දි ප්‍රතිබිම්බය පේන්නේ මෙතන මේ කතර සලකුණ. මේ ප්‍රතිබිම්බය මම i කියලා ගන්නවා. ඔය පේන ප්‍රතිබිම්බය. හරි. එහෙනම් ප්‍රතිබිම්බයේ උස කීයද? මෙන්න මේ උස කීයද එතකොට? මේක තමයි දෘශ්‍ය ගැඹුර. කොච්චරද? මතු පිට පාඨාංකය z මෙතන පාඨාංකය y. එහෙනම් z ඍණ y. පැහැදිලිද? z ඍණ y. හරි. පැහැදිලිද? හරි. එතකොට මේ තියෙන සත්‍ය ගැඹුර මේ තියෙන දෘශ්‍ය ගැඹුර. හරි. එහෙනම් මෙච්චර. ඔය පාඨාංග තුන ගත්තා. z ඍණ x ගෙන් බෙදුවා z ඍණ y. එතකොට අපිට හම්බ වෙනවා කවුද? වේදුරු නිරපේක්ෂ වර්තනාංගය. ඔච්චරයි මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ. තේරුණා නම් රියැක්ට් එකක් දාන්න. තේරුණා නම් රියැක්ට් එකක් දාන්න. හරි. සිද්ධාන්තයටද මේක දාගන්න. සිද්ධාන්තය යටද මේක දාගන්න. සිද්ධාන්තය යටද මේක දාගන්න. මේ ඔක්කොම ටික දාගන්න. සිද්ධාන්තය යටතේ.
හරි. ලියන ක්‍රමයටදී ලියන ක්‍රමය සම්තුලනය කළ චලනීක්ෂ මේසයක් මත සම්තුලනය කළ ක්‍රමයටදී සම්තුලනය කළ චලනීක්ෂ මේසය මත සම්තුලනය කළ චලනීක්ෂ මේසය මත සම්තුලනය කළ චලනීක්ෂ මේසය මත කතිර සලකුණක් යෙදූ සුදු කඩදාසිය තබන්න කතිර සලකුණක් යෙදූ සුදු කඩදාසිය තබන්න ඊළඟ පොයින්ට් එක චලන්වීක්ෂය x සලකුණ මත නාභිගත කර චලන්වීක්ෂය x සලකුණ මත නාභිගත කර චලන්වීක්ෂය x සලකුණ මත නාභිගත කර සිරස් පරිමාණ පාඨාංකය චලන්වීක්ෂයේ තියෙන සිරස් සහ තිරස් පාඨ මේ පරිමාණ ගන්න දෙකක් කර්ණීය හා ප්‍රධාන පරිමාණ වශයෙන් මේ ගන්නේ සිරස් පරිමාණ පාඨාංකය x කියවා ගන්න ඊළඟ පොයින්ට් එක අනතුරුව ඊළඟ පොයින්ට් එක අනතුරුව සුදු කඩදාසිය මත වීදුරු කුට්ටිය තබා අන්වීක්ෂය ඔසවා X සලකුණේ ප්‍රතිබිම්බය නාභිගත කරගන්න එවිට සිරස් පරිමාණ පාඨාංකය y කියවා ගන්න ඊළඟ පොයින්ට් එක අනතුරුව වීදුරු කුට්ටිය මත ඉහළ පෘෂ්ඨයේ ලයිකෝපෝඩියම් කුඩු තුනී ඒකට ලොකු ගණකමක් තියෙන්න බෑ මොකද ඒ ගණකමක් නැත්තම් එකතු වෙනවා තුනී වතුරා ඒ තුනීව කියන එකට ඉරක් ගහගන්න තුනී වතුරා නැත්තම් එයාගේ ගණකමත් එකතු වෙනවා තුනී වතුරා නැවත අන්වීක්ෂය ඉහළට ඔසවා ලයිකෝපෝඩියම් කුඩු නාභිගත කර
සිරස් පරිමාණ පාඨාංකය සිරස් පරිමාණ පාඨාංකය Z කියවා ගන්න Z කියවා ගන්න අවසාන පොයින්ට් එක ඊට පස්සේ තියෙන මෙන්න මේ සිද්ධාන්තයේ විදිහට වීදුරුවන නිරපේක්ෂ වර්ධනාංකය ගණනය කරගන්න එක. ඊට අවසාන පොයින්ට් එක අනුතුරුව සිද්ධාන්තයේ පරිදි අපි සිද්ධාන්තයේ උඩ ලිව්වේ සිද්ධාන්තයේ පරිදි වීදුරුවල නිරපේක්ෂ වර්ධනාංකය වරහන් ඇතුළේ වාතයට සාපේක්ෂ වීදුරුවල වර්ධනාංකය වාතයට සාපේක්ෂ වීදුරුවල වර්ධනාංකය ලබා ගන්න හරි. ඔතන මෙහෙම කාරණයක් තියෙනවා. දැන් අපි ඔතන නිරපේක්ෂ වර්ධනාංකය කියන්නේ අතරම රික්තකයට සාපේක්ෂ වර්ධනාංකයනේ. අපි ඒක ආසන්න වශයෙන් වාතයට එකට සලකනවා. ඒ නිසා තමයි ඒක නිරපේක්ෂ වර්ධනාංක අපිට හම්බෙන්නේ. හරි. ලියන වැදගත් කරුණු. හරි. පළවෙනි එක තමයි අර දැන් කලින් කියපු කාරණය ලයිකෝපෝඩියම් කුඩු අපි මේක මත අතුරන්න ඕනේ ඉතා තුනීව එහෙම නැත්නම් ඉසෙට් පාඨාංකයට ඒ ලයිකෝපෝඩියම් කුඩු වල ඝනකමත් එකතු වෙනවා. ලියන්න මෙහෙම. ලයිකෝපෝඩියම් කුඩු වැදගත් කරුණු යටතේ ලයිකෝපෝඩියම් කුඩු තුනීව ඇතිරිය යුතුය. මේවා තමයි ප්‍රශ්න වලට අහන්නේ. තුනීව ඇතිරිය යුතුය. එයට හේතුව ලයිකෝපෝඩියම් එයට හේතුව නැතහොත් ලයිකෝපෝඩියම් කුඩුවල ඝනකමද Z පාඨාංකයට ඇතුළත් වීමයි. Z කියන එක ඇතුළේ ලයිකෝපෝඩියම් කුඩුවල උස ඝනකමත් නැත්නම් ඇතුළත් වෙනවා. හරි. හරි. මෙහෙම වන්න බලුවා. ශිෂ්‍යයෙක් කියනවා මේකදී අපි එකපාරනේ පාඨාංක ගන්න. ඒක ඊතරම් නිර්වද්‍ය නෑ නේද? මොකද මිනුම් ගැනීමේදී වෙන ප්‍රතිශත දෝෂය නිසා අපි දන්නවා වඩා හොඳ ප්‍රස්තාරික ක්‍රමයකට යන එක. දැන් මේක ප්‍රස්තාරික ක්‍රමයකට යන්න විදිහක් තියනවද? එහෙම නැත්නම් මේක දෝෂ සහගත අඩුද? ඇත්තට මේක දෝෂ සහගත අඩුයි. පළවෙනි හේතුව ඔය ලයිකෝපෝඩියම් කුඩු වගේ ඒවා සාමාන්‍යයෙන් චලන නීක්ෂයෙන් හොඳින් නාභිගත කරන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි ලයිකෝපෝඩියම් කුඩු භාවිතා කරන්නේ. අනිත් එක මේකට භාවිතා කරන චලන නීක්ෂයක් නිසා අපි දන්නවා චලන නීක්ෂය කියන එක නා ටිකක් ප්‍රතිශත දෝෂයේ ගොඩක් අඩු උපකරණයක්. හරිද? මනින මිනුම් සාමාන්‍යයෙන් අනිත් උපකරණ වලට සාපේක්ෂව ටිකක් දිගමැනීම් උපකරණ වලට සාපේක්ෂව ටිකක් නිරවදතාව ඉහළයි. හරිද? ඒ නිසා එතනත් යම් වාසියක් තියෙනවා. හැබැයි කෙනෙක්ට මේක ප්‍රස්තාරික ක්‍රමයකට ආයෝජන පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? සර්වසම වීදුරු කුට්ටි. සර්වසම කියලා අදහස් කරේ දිගපළල වශයෙන්ම සමාන විය යුතු නැහැ. හරිද? එකම ද්‍රව්‍යයෙන් හදපු වීදුරු කුට්ටි කිහිපයක් අරගෙන එක උඩ එක තියලා මේ වැඩේම ආයි කරනවා. මේකටම ආයි කරනවා. ඒතර ඒ විදිහට මේක ප්‍රස්තාරයේ විකරණය කරන්න පුළුවන්. හරිද? ඒතර ප්‍රස්තාරික ක්‍රමයකට ආයි යන්න පුළුවන් මේ පරීක්ෂණය. ඊට පස්සේ තව වැඩක් වඩ කරන්න පුළුවන්. මේකේ මේ උස සඳහා භාවිතා කරන්නේ දැන් මේ වෙලාවේ මම භාවිතා කරනවාට පේනවා ටිකක් උසින් අඩු පැත්ත. මේ දිග වැඩි පැත්ත භාවිතා කරා නම් මේ උස දිග වෙනීමේ දෝෂය තවත් අඩු වෙනවා. හරිද? ප්‍රශද දෝෂය තවත් අඩු වෙනවා. අපි දන්නවා ලබා ගන්නා පාඨාංකයේ වැඩි වෙන ප්‍රශද දෝෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද?
ප්‍රතිශත දෝෂය කියන්නේ ගත් නැත්නම් සිදුවිය හැකි දෝෂය බෙදීම ගත් පාඨාංකයේ වැඩි කිරීම 100%නේ. උතර ගත් පාඨාංකයේ වැඩි යුතු ප්‍රතිශත දෝෂ මොකද වෙන්නේ? අඩු වෙනවානේ. හරි ගත් පාඨාංකයේ වැඩි යුතු ප්‍රතිශත දෝෂය අඩු වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් වීදුරු කොටිය දිගින් වැඩි පැත්ත මේ සඳහා භාවිතා කරන්න. ලියන්න මෙහෙම. මෙම පරීක්ෂණයේදී එක්වරක් පාඨාංක ලබාගත් බැවින් සිදුවිය හැකි දෝෂය ඉහළ යයි සැලකුවද මේ සඳහා චලන් වීක්ෂයක් භාවිත කිරීමත් ලයිකෝපෝඩියම් කුඩු චලන් වීක්ෂයෙන් හොඳින් නාභිගත කර හැකි වීමත් නිසා සිදුවන ප්‍රතිශත දෝෂය අවම අගයක පවතී. කෙසේ නමුත් සිදුවන දෝෂයන් තවත් අවම කර ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැක. පළවෙනි එක වීදුරු කුට්ටියේ දිග පැත්ත නැත්නම් වීදුරු කුට්ටියේ දිගින් වැඩි පැත්ත සිරස්ව තබා පාඨාංක ගැනීම. වීදුරු කුට්ටියේ දිගින් වැඩි පැත්ත සිරස්ව තබා පාඨාංක ගැනීම. හරි. එතකොට මොකද වෙන වාසිය? දිග වැඩිීමේ ප්‍රෙෂර් දෝෂය අඩු වෙනවනේ. හරි. ඒක හේතුව ලියන එකට හේතුව. ඒකේ මොකද වෙන වාසිය කියලා. එවිට දිග වැඩිීමේ ප්‍රෙෂර් දෝෂය අඩු වේ. නැත්නම් උස වැඩිීමේ ප්‍රෙෂර් දෝෂය අඩු වේ. උස වැඩිීමේ ප්‍රතිශත දෝෂය අඩු වේ. ඊළඟට දෙවෙනි එක වීදුරු කුට්ටි කිහිපයක් භාවිත කිරීමෙන් එක මතයක තබා භාවිත කිරීමෙන් පාඨාංක ගැනීමෙන් කිහිපවරක් පාඨාංක ලබාගෙන ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතයෙන් පරීක්ෂණය සිදු කිරීම. ඒකෙනුත් ඔයාලට බලන්න ප්‍රෙෂර් දෝෂය සිදුවන දෝෂය අඩු කරගන්න. හරි. ඒ කියන්නේ දැන් මේක මේ විදිහටම ගන්නවා. ඊට පස්සේ ආපහු තව විදුරු කුට්ටියක් දාලා ආයිත් මේ වැඩේ කරනවා. ආයිත් තව එකක් තියලා ආයිත් මේ වැඩේම කරනවා. හරි. ඒ විදිහට නම් ප්‍රසාරිත කරගෙන යන්න පුළුවන්. නැත්නම් අධ්‍යයනය ගන්න පුළුවන්. හරි. අවසාන ඊළඟ පොයින්ට් එක දැන් 3 නෙමෙයි ඊළඟ එක නෙමෙයි. ඊළඟ ප්‍රධාන පොයින්ට් එක අවසානෙට. ඔයාලට මේ විදිහටම පුළුවන් වීදුරු කුට්ටියක විතරක් නෙමෙයි ද්‍රවයක උනත් හොයන්න. ඒ කියන්නේ
පා භාජනයක් අරගෙන භාජනයේ යට පතුලේ මේ විදිහම සලකුණක් යොදනවා. ඊට පස්සේ ඒකට අදාළ ද්‍රව්‍ය පුරව ගන්නවා යම් ප්‍රමාණයකට. ඊට පස්සේ උඩින් නිරීක්ෂණය කරලා අපි දන්නවා මේ අර මේ පතුලේ සඳහන් කරපු කතිර සලකුණ යම් ප්‍රමාණයක් ඉස්සිලා පේනවා. ඒ වෙලාවේ පාඨාංකේ y කියලා ගන්නවා. අවසාන වශයෙන් ද්‍රව්‍ය මත පාවෙන කුඩු ස්වල්පයක් ඒ කුඩට දානවා. ඊට පස්සේ යාගේ පාඨාංකේ ගන්නවා. මේ විදිහටම ද්‍රවයක හොයන්නත් පුළුවන්. හරි. ක්ලියර් නේද? ඉහත ආකාරයට වීදුරු කුට්ටියක පමණක් නොව පාරදෘශ්‍ය ද්‍රවයක හැබැයි එහා මෙහා පේන්න ඕනේ නැත්නම් ප්‍රතිබිම්බ පේන්නේ නැහැ නේ. පාරදෘශ්‍ය ද්‍රවයක ඒ කියන්නේ අවර්ණ කෙනෙක්. හරි. පාරදෘශ්‍ය ද්‍රවයක විශේෂයෙන් අවර්ණ කෙනෙක්. හරි. පාරදෘශ්‍ය ද්‍රවයක අවර්ණම විය යුතු නැහැ. පාරදෘශ්‍ය වෙන්න ඕනේ. එහා මෙහා පේන්න ඕනේ. පාරදෘශ්‍ය ද්‍රවයක අවර්ණ නම් වඩා හොඳයි. පාරදෘශ්‍ය ද්‍රවයක වර්තනාංකයේද සෙවිය හැක. වර්තනාංකයේද සෙවිය හැක. හරි. ඔච්චරක ගොඩක් ලොකු ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට මේක එක්සෑම් එකට ඇහුවොත් ඔයාට මේ ප්‍රැක්ටිකල් එකට අමතරව මේකට එකතු කරන්න පුළුවන් විශේෂම කෙනා තමයි චලන් නිරීක්ෂය. හරිද? දැන් චලන් නිරීක්ෂය කියන්නේ වෙනම ප්‍රැක්ටිකල් එකක් නේ. ඔයාට උතන මේ පරීක්ෂණය තුළදී මේ කියන සිද්ධාන්තත් පාවිච්චි කරලා ගාන හදන්න දීලා පොඩ්ඩක් මේක වැඩිපුර ફોකස් කරලා චලන් නිරීක්ෂයේ විශේෂ දරුවොත් මේකට එකතු කරන්න පුළුවන්. චලන් නිරීක්ෂයෙන් පාඩම් ගන්න විදිය. උතන ප්‍රැක්ටිකල් දෙකක සංකලනයක් ඔයාට හම්බෙයි. හරි. ඒතර ඒ වගේ එකක් හම්බෙන්න පුළුවන්. එහෙම ආපු අවුරුද්දක් තියෙනවා. හරිද? එහෙම ආපු අවුරුද්දක් තියෙනවා. හරිද? එහෙම ওই දෙක එකට එකතු කරලා ඒ කියන්නේ මේකයි චලන නිරීක්ෂය එකතු කරලා ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. හැබැයි ඒක අර ලොකු පරාසයකට ගියේ නෑ. ඔයාට ඔන්න මේක අරයි යන්න පුළුවන් දැන් වීදුරු කුට්ටි ගණනාවක් තියලා කරන පරීක්ෂණයකට. එහෙම නැත්නම් මේකේ මේ වීදුරු කුට්ටිය කරනකොට ද්‍රවයක්මයි නේ හිතලා අරන් යන්න පුළුවන් චලන නිරීක්ෂයත් එක්ක කලවම් කරලා. හරි. පොඩ්ඩක් නිර්මාණාත්මක පැත්තකට. අර ඒ වගේ අරයි යන්න පුළුවන් පැති තියෙනවා. හරි. පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට. හරි. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේ ඔච්චරයි තියෙන්නේ. ඔය ආලෝකයේ පළවෙනි පරීක්ෂණය තමයි අපි කරේ. හරි.